යෝ බොයිස් ඉතින් මොකද වෙන්න යාලුවනේ ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් කාලෙකට කාලයට පස්සෙන්වන් දැන් මාසයක් විතර ඇති වීඩියෝ දැම්මේ නෑ ඒකට හේතුව ඩේට තිබුන් නෑ වීලුවක් කරේ ඉතින් දන්නද ඉතින් මජන් කම්මැලිකමක්කාව එක නිසාය ක්‍රිකට් චැනල්ල පටන් ගත්තාරද ඒ ක්‍රිකට් චැනල්ලක නිසා වීඩියෝ දාන්න උනේ නෑ ඔකද ඒක එක පාරම් වියස් එරීච්චුනාය චැනල් එක ඒසා වීඩියෝ දාන්නම් පුඩ් නෑ ඉතින් ඔන්න අද ගැනලා තියෙන්නේ බොයිස් අලුතෙන් ආපු ගේම් එක ගොඩක් කට්ටිය කිව්වේ මේක බොරුවක් කියලා කිව්වා බොරු වීඩියෝ දාන්න බැයිද කිව්වද දාන්න නැත්තන් නිකන් ඉන්න කිව්වා ගේම් එක වැඩක් නැහැ කිව්වා ඒ වුණාට ඉතින් ඔන්න ඇවිල්ලා තියෙනවා ගේම් එක දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ ඕගොල්ලන්ට පස්සේ කෑලි පොඩ්ඩක් වෙනස් කරලා මොඩිෆයි කරන විදිය අපි එහෙනම් කතාවට යමු කෙලින්ම ඉතින් බොයිස් ගේම් එක ගැන කතා කරෝතින් ගේම් එක රිලීස් වෙලා දැන් මාසයක් විතරද නෑ සති 3ක් විතර වෙනවා ඉතින් දාන්න බැරුණා වීඩියෝ එකක් අර සීන් එක නිසා ඉතින් යාළුවනේ අනිවාර්යෙන්ම දැන් ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝස් වලට රීච් එකක් කරන් දුන්නොත් ඉදිරියේදී යම වීඩියෝ එකටම ඒ කියන්නේ හැම දෙයක්ම ගේම් එක ගැන වීඩියෝ එකක් ඔස්සේ ගෙන්න බලාපොරොත්තුෙන් ඉන්න ඒ වගේම තව අලුත් අප්ඩේට් එකක් එන්නත් තියෙනවා මෙන්න මේ ගේම් එකට ඉතින් ඒ අප්ඩේට් එක ඉන්නේ පස්සේ පොට්ටක් දික් කරලා ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් කැම්මඩම අපි ඉතින් එනම් පොඩි ටෙස්ටින් එකේ පොඩි රහුමකුත් යමු ඊට කලින් පොට්ටක් බස් එක දෙස හොඳින් අවධානය ලබා දෙන්න ඕනේ ඉතින් මේ ARB ගේමින් ලගේ වශයෙන් අර ස්කින් එකක් තිබ්බන්නේ ඒක මගේ විදියට තමයි දුන්නේ මම ඔයගොන්ට ස්කින් එකක් දෙන්නම් ඉදිරියේදී මේක නෙමෙයි අපි එන යමු කොහෙද ගාල්ල හරි ගාල්ලට යමු රෝමක් ගහන්න බොයිස් ගාල්ල ඉතින් ඔන්න ඔය විදිහට තමයි බොයිස් බල මැප් ඒව සෙට් එක ලෝඩ් වෙන්නේ සුපිරියක් කරලා තිනවා අවුලක් නෑ බෑ ඉතින් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මේ ගේම් එක වෙන්නේ MB 56ක් විතරයි හරිද ඉතින් අලුත් අප්ඩේට් එක කියන්නේ අර මේ අප්ඩේට් එක AV හෙට නෙමෙයි තව සති දෙකකින් විතර බලන්න පුළුවන් මේ මොකද බස්සයක් හදන්න සාමාන්‍ය දවසක් යනවා හරිද මොකද ඒ අයියා A level කරනවනේ ඒකත් කවර් කරගන්න බෑ අන්න ඒකයි ඉතින් අපි ගාලු කොටුව පැත්තට ගිහිල්ලෙමු ගාලු කොටුව කියන්නේ අර ඉතින් ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා ගේම් එක සහන් හොඳ ඩිසයින් එකක් නැතුණාට සාමාන්‍යයෙන් සුපිරියක් කරලා තියෙනවා මැප් එහෙම සුපිරි අර පොඩ්ඩක් වටපිටා පොඩ්ඩක් කවුල් ගිහලා තිබ්බෑරුනේ ඒක ගණන් ගන්න එපා ඒ තම මේ ෆස්ට් ගේම් එක නිසා හරිද ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට වාහන නවත්තලා පාක් කරලා තියෙනවා බලා ගන්න පුළුවන් තාප්පයක් තියෙනවා අහන්න එපා ඇයිද ඒ වාහන එච්චර පොඩි කියලා ඒක ඉතින් මන් දන්නෙත් නෑ ඒක හදපු විදිය තමයි මං හිතන්නේ ඒ විදිහට තමයි ඒ සයිස් එක වෙන්න ඇති ඒ වාහනේ ලෑන් එක ගන්න ඔයස් හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි රවුම යන්නේ අපි ඊළඟට එළියට ගිහිල්ලා පොඩි රවුමක් ගිහිල්ලා ඊමු රවුමක් යන්න කියන්නේ ඉතින් අපිට ගාල්ලි ඉඳන් ගියොතින් යන්න ඕනේ කළුතරයි කොළඹයි මේ දෙකේ තමයි යන්න තියෙන්නේ ඒ වගේම මේකේ තාම මචං අර අපි කිව්ව හයිවේ එක තාම ඇඩ් කරලා නැහැ මේ අප්ඩේට් එකේ ඉදිරියේදී ඒ අප්ඩේට් එකට එන එකකින් බලා ගන්න පුළුවන් හයිවේ එක ඒ විදිහ කියලා ඉතින් ගේම් එක ගැන කතා කරලා ඉතින් බෆර් 3ක් නෙමෙයි 4ක් තියෙනවා බස් එකට ඔයාට ඉතින් ඔයගේ channel එකේ පොඩ්ඩක් රීච් එකක් වැඩි කරගන්න පුළුවන් මේ ගේම් එක නිසා නිකන් අර අපි බස් එක මොඩිෆයි කරා ඒ වගේ අලුත් කන්ටෙන්ට් දාලා නිකන් අර කතාවෙම හදන්න පුළුවන් විදිහට ගේම් එක නිර්මාණය වෙලා තියෙනවා මොකද මේකේ තියෙන හැම අංගයක්ම ස්පොයිලර් එකේ ඉඳන් බස් එකේ සීට් වෙනකම්ම ඔයාට අයින් කරන්න පුළුවන් විදිහට මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙනවා ඒක මං හිතන්නේ ලෝකෙම ප්‍රථම වතාවට තමයි ගේම් එක මේ වගේ එකක් දෙන්නේ ඒක මේ වගේ අයිකන් එකක් ඒ වගේ මොඩිෆිකේෂන් එකක් දෙන්නේ පළවෙනි වතාවට ඒක නිසා ඒ සපෝට් එකටවත් ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න හරිද ඉතින් මුලින්ම thank you කියන්න ඕනේ 50k වැදුන යාළුවනේ ගේම් ඩවුන්ලෝඩ්ස් ඒ අයියත් දාලා තිබ්බා පෝස්ට් එකක් ඉතින් ගන්න ඒකට මාරම thanks මොකද අපි මන් රිව්ව් එකක් කරලා හරි පොඩ්ඩක් හරි මගෙන් ඒ ගේම් එක බලන්න පුරුදු වුණානේ ඒක නිසා මට මාරම සතුටුයි මං හැදුවා වගේ නොවුණා ඉතින් අයි ගැන තමයි කියන්න තියන්නේ බොයිස් ඉතින් අපි ඉදිරියේදීත්
මේ වගේ අලුත් වීඩියෝ ගන්න බලාපොරත්තුන් ඉන්නවා. ඒ නිසා මේ මැප් එක ඉවර වෙනකම් බලන්න. එනම් බොයිස් මම දැනට මේ වීඩියෝ එක කැමරා හැමෝටම good luck.